යනවා යන්න මේක ඇත යන්නේ බින්ගයක් ඇතුළේ නැතුළු වුණා බින්ගයක් ඇතුළට සන් ඇතුළේ ලයින් ආරේ වාහන කොරණක් වගේ තමයි මේක ලයිට් දාලා ලස්සන wow very nice යන්න බෑ මේ කට්ටිය යනවා ඊට වීඩියෝ වලට අහු වුණා කියලා ගෑනු කට්ටිය යනවා ට්‍රක් එකකට නැත්තම් අවුලන්නේ oh nice very nice very beautiful very nice beautiful good අන්න ඇවිල්ලා ඉවරයි මේක එළියට නැවත පරිසරය නරඹීම සඳහා යොමු වෙනවා oh very nice good පාලම් තියෙනවා හෝලම් පාක්කු ඉන්නවා ලස්සනට නාමල් යන්න නම් තැන් ගොඩයි වතුර ජල පහරක් මැදින් very nice happy nice asana nice mal adadasi mal very nice kaladasi mal අපේ එහෙ තියෙන ලෝලු ගස් වගේ ගස් ඒ වගේ වර්ගයක් ලෝලුද දන්නේ platform පරිසර දූෂිතයි ඉතින් පැනලා යන්න තියෙන්නේ very fucking සම කුරුල්ලෙක් හිටියේ කොහොම ගස් තියෙන අප්පා මෙහි දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න මේ ගහස් වල නම මෙන්න ගස් දන්නවද මේවා දන්නවද නේ අපේ කොහොම ගස්ම තමයි තිත්තයි පොඩ්ඩක් වගේ තිත්ත එහෙම තිත්ත ගතියක් නෑ ලොකුවට අපේ කොහොඹ ගහ වගේ ලංකාවේ කොහොඹ ගස් වගේ තිත්ත ගතියක් නෑ පැණි රහ තිත්ත ගෑ තිත්තම තිත්ත තමයි වල්ලා මල්ට ඉතින් ලයික් එකක් කොමන්ට් එකක්
සබ්ගයිබර්ස් කරලා තියාගන්න මාව කුවෙට් එකේ අසිරිය වතුර සිඳී ඇත. අපේ අර කුණු ඇලක් ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ. වෙල් වල තියෙන ඇලක් ළඟ ඉන්නවා. මාන නෙමෙයි ඉලුක් හැදිලා කට තිත්තයි අර කොහොඹ කාලා බැලුවා එක කොලයක් නැතිත්ත නෑ. අනිත් එක පට්ටම තිත්තා. නගිලා දැන් පාලමක් වගේ තියෙනවා වගේ. very nice. whoa කොහොමද ලස්සන විතර view එක. වට view එක. එහා අපි මේ අමුතු පරිසරයකට ආවා කුවෙට් එකේ. මාර සැහැල්ලු. මෙතන තියෙනනේ මාළු ටැංකිය වගේ හදලා තියෙන්නේ. ටැංකිය වගේ හදලා තියෙන්නේ. ඉතින් අර අපි බෝක්කුවක් දාලා වතුර පාරක් යනවා වගේ වතුර නිකන් බැඳලා ඒවල වතුර රඳින්න තියෙන්නේ. වතුර රඳලා තියෙන්නේ. යා පොතියම හදලා ඉතින් අපේ සබහාදාම ඔහොම නෙමෙයි. අපේ සබහාදාම ඉතින් සුපිරි සබහාදාම. ළමයිනේ ඇවිත් උදව් කෙරුවට මම යාවේ මේ ඇවිදින්න ගන්න. ඉතින් මේවා මොනවද මේ කුවෙට් එක ඇතුලේ ඉතින් බලන්න ඉතින් මේ ලස්සන තැන් තියෙනවනේ මේකයි. අම්ම දැකලත් නෑ ඒ නිසා එන්න ඕනේ. ඉතින් 3-4 දිනක් ඇවිල්ලා ඉන්න ඕනේ. පාලමක් හදලා තියෙන්නේ මේක අස්සේ. වතුර පුරවලා මෙයා අපේ මෙව්ව එකක් වගේ. මාළු එහෙම ගන්නෑ. වතුර දාලා පුරවලා හදලා තියෙන්නේ පාලමක්. ගුවන් පාලමක් වගේ. ගුවන් පාලම් නෙමෙයි මේ අපේ තියෙන්නේ ගංගා වලින් පාලම් ඇලදොල වලින් ඒවා වගේ. ලස්සනට නිකන් තියෙනවා මේ වගේ ලස්සන view එක.